ඉතින් ඔයාලා ආදරයෙන් පිළිගන්නවා travel with චතු මගේ YouTube channel එකට. අද මම ඔයාලා එක්කගෙන යන්නේ ලස්සන පූජනීය තැනකට. ඒ තමයි සංකපාල විහාරයට. සංකපාල විහාරය තියෙන්නේ ඇඹිලිපිටිය පසු කරගෙන රත්නමුණා පාරේ එනකොට පල්ලේ බැද්ද කියන ගමේ. ඉතින් පල්ලේ බැද්ද කියන ගමට අපි උදේම යන පිටත් වුණා. ඉතින් ලස්සන පරිසරයක්. දැන් අපි කිට්ටුවල තියෙන්නේ සංකපාල විහාරස්ථානයේට. අපි ඇතුළට ගිහින් බලමු කොහොමද මේකේ පෞරාණික කතාවස්තුව කුමක්ද කියලා. එන්න මාත් එක්ක ඇතුළට යන්න. ඉතින් සුපුරුපාදී අපි බයික් එක මෙතනින් නවත්තලා ප්‍රධාන ගේට්ටුවෙන් අපි ඇතුළට යනවා. ඉතින් ඇත්තටම ලස්සන view එකක් තියෙන්නේ. මම මේක ඉතින් අතීත කතාව ටිකක් විතර දන්නවා. දුටුගැමුණු රජතුමා කාලේ තමයි මේ කතාව පාදක වෙන්නේ. ඉතින් දුටුගැමුණු රජතුමා කාලේ ඉඳලා තියෙනවා දුටුගැමුණු රජතුමාට පුස්සදේව කියලා යෝධයෙක්. ඒ පුස්සදේව කියන යෝධයා දුටුගැමුණු රජතුමා කාලේදී විජිතපුර යුද්ධය තිබිලා තියෙනවා. ඒ යුද්ධෙන් දුටුගැමුණු රජතුමා දිනලා තියෙනවා. ඒ ඉතින් යුද්ධේ දිනපු සතුටට පුස්සදේව කියන යෝධයට පල්ලේ බැද්ද කියන මෙම ග්‍රාමය ගම්වරයක් ලෙස ප්‍රදානය කළා තියෙනවා. පසු කාලිනව පුස්සදේව යෝධයාට කලකිරීමක් ඇති වෙලා තියෙනවා. ලොකු ජීවිත හානි ප්‍රමාණයක් සිදු වෙන යුද්ධෙන්. ඉන්පසු පුස්සදේව යෝධයා පසුව මහාන වෙලා තියෙනවා. ඒ කලකිරීම හේතුවෙන්. ඉතින් මහාන වුණාට පසු තමයි මෙම පල්ලේ බැද්ද කියන ග්‍රාමයේ මේ සංකපාල විහාරය ඉති වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ලස්සන පෞරාණික ස්ථානයක්. මම එතෙන්ට ගිය වෙලාවේ ගියේ නිවාඩු දවසක. ඉතින් මම යන දවසේ ගොඩාක් සෙනග හිටියේ නැහැ. නමුත් දවල් වෙලා ගියේ අවුව සැරයි. ඔයාලා යනවා නම් මෙතෙන්ට සතියේ දවසක එන්න ඇත්තටම නිදාසේ ඇවිදින්න පුළුවන්. අවුව සැර අඩු වෙලාවක යන්න පුළුවන් නම් හොඳයි. හවස් වෙලාවක වගේ. ඇත්තටම මාරම හිතට නිස්කලංක තැනක්. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා එන්න සංකපාල විහාරය බලන්න. බලලා මෙහිදී පෞරාණික වටිනාකම දැනගන්න. ඒ වගේම මෙය තවත් අපේ ඉදිරි අනාගතයට දැක බලා ගන්න, වැඳ පුදා ගන්න මෙය ඊටාම ආරක්ෂිතව පරිහරණය කරන කියලා කාරුණික ඉල්ලීමක් කරන ගමන් අපි යමු බලන්න ඉදිරියට කොයි වගේද කියලා සංකපාල විහාරය. ඉතින් බව තවත් උඩට යනකොට දකින්න ලැබුණේ චෛත්‍යරාජයන් සහ බෝධීන් වහන්සේ ඉදිකොට තිබෙන්නේ සංකපාල විහාරයේ ඉහළම ස්ථානයේ. ඉතින් මම එතෙන්ට ළඟා වුණකට ටිකක් අවුසර වැඩි. නමුත් මම චෛත්‍යරාජයන් වටා රවුමක් ඇවිද්දම මට දැක්වෙන්නේ සංකපාල විහාරයේ ඈතට දිස්වෙන ලස්සන කඳු පන්තියක්. ඉතින් ඇත්තටම ඒක නම් ඇත්තටම ලස්සනයි. ඉතින් ඔයාලත් එන්න බලන්න සංකපාල විහාරය.
तिमियो संसारमा महामानव भएर आयौ। बुद्ध तिमियो संसारमा